හායි යාළුවනේ කොහොමද? එහෙනම් අපේ මේ වීඩියෝ එක මයංගනේ සොරබරාව. සොරබරාවේ දූපතකට ගිහිල්ලා ඔරුවෙන් ගිහිල්ලා අපි තියෙනවා ට්‍රී හවුස් ටික. අපි චණ්ඩි අයියලා ගෙදර අපි දැන් ඉන්නේ. චණ්ඩි අයියත් ඉන්නවා. අපි ගිහිල්ලා බලමු මේ චණ්ඩි අයියා. ඔව් පිටක් කරනවා. ඔව්. අපි එහෙනම් ගිහිල්ලා බලමු. යාළුවනේ අපි සොරබර වැවට යන ගමන් පාරේ බඩුත් උස්සගෙන යනවා. ලව් ඉන්නවනේ චණ්ඩි. වැවේ වතුර ලැබිලා තියෙන්නේ. ඉතින් දැන් දැන් වහිද්දි වතුර පිරෙන්නේ නැහැ නේද? මේ අන්නට වතුර දෙන්නේ විශ්ල තමයි. අර මේ අරින්නේ ඒ කඩිකට මේ ඊපස්සේ මාස 3මාරක් දෙනවා. මාස 3මාරන්නේ. දැන් මෙදින් ආණ්ඩක් දැනේ. නාන්න ඉතින් දැන් එහා පැත්තට ගිහලා ගමන ආන්න. දැන් යන්න කියලා නේ. වෙන තරම් ඔයාලට මෙහෙ නාන්න පුළුවන්. දැන් මේ වතුර මට්ටම අඩු නිසා නාන්න බෑ. අලියට තියෙන ඔයාලා දැකලා ඇති ළඟදී නිවුස් එකක් ගියා අලි සෙට් එකක් ක්‍රන්ච් එකක් බහලා යනවා. එනේ මේ මෙන්න මේ ගලේ දිගේ තමයි මාරු වෙන්නේ යාලා. අර පැත්තෙන් නම් ඇවිල්ලා උඩට මෙහෙම ගල දිගේ යනවා. අලි මං හිතන්නේ 50ට වැඩියෙන් හිටියා වීඩියෝ එකේ මම දැක්ක විදියට. ඉතින් බුලත මේ සරෝව කප් එක තමයි. මේ වම් සරෝව එහත් තව එකක් තියෙනවා දකුණු සරෝව කියලා. මේක තමයි උදැල්ලෙන් කපලා තියෙන්නේ බුලත. උදැල්ලෙන් කපලා තියෙන්නේ නේ? ඊට පස්සේ මේකේ අර උඩට ගිහපුවාම අර විසව කොටුවක් නැති ඒක වතුර පීඩනය අල්ලන්න ගලටම මේ මේවා කරලා තියෙන්නේ මේක තමයි අර විසව කොටු නැති සොරවුව නේ. වතුර පීඩනය කෙලින්ම ගල් දෙකට තමයි අල්ලන්නේ. ඉතින් වගේ අර ඉමුලව වල පරහට දැම්මක් ගලන් තියෙන්නේ. ඔව්. අන්න පීඩනය අල්ලන්නේ. අර පැත්තේ කඳු වලල්ලා තියෙන්නේ. කැරියන වහන්සිය. ඔයාලට ලස්සන වීඩියෝ එකක් දෙනවා අපි මහන්සියලා හරි. මෙන්න සොරබර වතුර අරින්නේ. බුලතගේ වැඩ කොහොමද? උදැල්ලෙන් හරිලා තින්නේ. වෙනදා මේකේ වතුර වැවේ වතුර තියෙද්දි උඩ මට්ටමින් වතුර යනවා ප්‍රෙෂර් එකකින් පල්ලෙහාට ඇද්දි. අර දූපතට. කොහෙද චණ්ඩි අපි යන්නේ දැන් ඒතකොට? අනාතන අර ඉස්සරහ තියෙන දූපතත් පේ. අරගෙන මෙතනින් තමයි ඔරුවට නගින්න පටන් ගන්න. ඔරුවට නගින්න අපි යන්නේ දූපතට. අපි ඔරුවට නැගලා යන්නේ දැන්. ඔයාලා එනවනම් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි නම්බරේ දාන්න. සේෆ්ටි ජැකට් තියෙනවා අපි ඔක්කොලාටම. ඔයාලා එද්දි අපි නම්බර්ස් දාලා තියන්නම්. ඔන්න ඔරුවට ගොඩ වුණා අපි දැන්. ටිකක් දාලා කාසිට අර යනවා කියලා. ඔව්.
ඔයාලව ආරක්ෂිතව අරගෙන යනවා. සේෆ්ටි ජැකට් තියෙනවා. උරු තියෙනවා. එහෙනම් අපි ගමන පටන් ගන්න යන්නේ. අපි ඔන්න වාහනේ නැගලා ඉන්න අපි දැන්. වාහනේ හරව ගන්නද? ආනේ හරවන ගමන් ඉන්නේ. ඔයාලත් එන්න මේ අත්දැකීම විඳ ගන්න. ඔව්. ඔන්න අපි කල්ලු කරන්නේ. ඔන්න යාළුවෝ එහෙනම් අපි බෝට්ටුවේ නැගලා ගමන පටන් ගත්තා. අපේ දසුණයක්වත් ඔන්න හබල් ගහනවා. බෑග් යද්දි බලෙන් දුන්නේ. කිසිම බයක් නැහැ. ඔයාලත් එන්න ඇවිල්ලා මේ අත්දැකීම ගන්න. එයා ගොඩට ගන්න බෑ අපිට නේ. ඔව් දැන් දසුණයක් උඩට ගන්න බැරුව ඉන්නේ දැන්. හබල් ගහනවා. මාර අත්දැකීමක් තියෙනවා. නිකන් අර ඔන්න වැටුනොත් එහෙම වතුරේ තමයි සුරු බුර බුල්ලතාගේ වැඩ තමයි ඉතින්. සම්පා මොන හරි කියන්න තියනවද ඔයාලට? පරිසරය මාර ලස්සනයි නේ. නාලේ තව ට්‍රිප් එකක් ගිහපු සෙට් එකක් යනවා වාහනේ. ෆැමිලි එක. එහා පැත්තෙන් 18 වංගුව තියෙනවා. වංගු 18. රොස්සයින්නේ. ඔව්. වංගු සෙට් එක. ජීවිතේ තනි මන්සල අතර මං වෙලා උදේකලාව සුසුම් හෙලන අතරක සනහා අතීතේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින් ආරාධනා උදේට මෙතනින් ගන්න මේ බල්කේ. කල්ලා යනවා අතෙන්. අර කුඩු ගහක් තියෙන සුදු පාට මේ මෙහෙට තුන පෙන්නේ. ගස් ටික තියෙන. පෙන්න ගිහලා හරව කර මෙතෙන් දෙනවා. ඊට පස්සේ එයාලා කෑම හදනවා කොම ආරෙන් මේකෙන් ගේනවා. ඔන්න යාළුවනේ අපි දූපතට ටික ටික ලං වෙනවා. ඔයාලත් එන්න ඔයාලට සුපිරිම අත්දැකීමක් දෙනවා. අපි මේ දූපතේ ට්‍රී හවුස් සෙට් එකක්ම ගහලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට බුකින්ස් දාගන්න ඕන නම් මම ඔක්කොම ලින්ක් එක ෆෝන් නම්බර්ස් කන්ටැක්ට් කරගන්න ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔයාලා මෙහෙ එනවා නම් ඔයාලා බුකින් දාගන්නවා නම් ලින්ක් එකට ගිහිල්ලා ඔයාලා බලන්න. ඔන්න අපි ටික ටික දූපතට ලං වෙනවා. ට්‍රී හවුස් සෙට් එකක්ම තියෙනවා. ඔයාලට උයා ගන්න ඕන නම් උයා ගන්න පුළුවන්. නැත්තම් මෙහෙන් අපිට කැම දෙන්න පුළුවන් ඔයාලට. ඔයාලා කෝල් කරලා එන්න. අන්න බලන්න අර ඈත පේනවද? මාළු අල්ලනවා. අන්න ගොඩක්ම දුර ඉන්නේ. ඒ කියන්නේ චණ්ඩේ මේ පැත්තේ එච්චර යට නැද්ද? ආ උඩනේ. ඔව් ඔන්න යාළුවනේ. ඔව් පීන ඉන්නේ.
ඔන්න අපි දූපතට අපි ආවා. ඔන්න යාළුවනේ අපි ආව දූපතට. සොරබර වැවෙන් ඇවිල්ලා වැව ඇතුලේ තියෙන අන්න ඔයාලට ඈත පේනවද? ට්‍රී හවුස් සෙට් එකක් තියෙනවා ඔයාලට. මෙන්න යාළුවේ අලි ඇවිල්ලා තියෙනවද? අපි දැන් රොටියක් පුච්චලා පරිප්පුවක් හදලා කන්න තමයි හදන්නේ. සොරබොර බුලතගේ වැඩ තමයි දී. අලි බහැලා තියෙනවා මේ දවස් ටිකේ මේ සුපිරියටම. අන්න බලන්න වතුර ප්‍රමාණය කොච්චර අඩු වෙලාද කියලා. අර මුල මෙන්න මේ ගානට එනකම් වතුර එනවා. වතුර පිරෙන කාලෙට අර පැත්තෙන් භාගයක් දැන් අපි අර ට්‍රී හවුස් තියෙන පැත්තෙන් භාගයක්ම වැහෙනවා. සද්දයක් ඇහෙනවා. ගිහිල්ලා බලමු. යන්න බෑ මේ කටුවස් තියෙන හැමදැනම. මේ කැසෙක් ඉන්නේ. අලික් මොනක් තවුලක් නැහැ. මෙන්න මේ ළඟම ඇවිල්ලා තියෙනවා. අම්මා අපි දැන් මාස දෙකකට විතර කලින් ආවා. මෙන්න මේ පැත්ත තනිකර ග්‍රවුන්ඩ් එක වගේ තිබ්බේ. අපි දාර කඩාගත්තා, ලිපක් හදාගත්තා. හලෝ මාළු අහුන්නේ නැද්ද? මාළු අහුන්නේ නැද්ද? නෑ අපි ඔය පැත්ත නිකන් ගියේ. මේ ඔය සෙට් එක මේ එන්න කියන්න හදන්නේ. එන්න. පොඩි ගානක් ගන්න තියෙනවා. ඔව් බා. සොරබර වැවේ හාස බලන්නකො වලාකුළු තියෙන විදිහ. මාරම ලස්සනයි. වලාකුළු අපි ගියපු දැන් මාස දෙකකට විතර කලින් ඇවිල්ලා මේ මෙතන නේද වාහනේ ආවා. දැන් වතුර ඇවිල්ලා තියෙන වතුර මට්ටම. මාළුත් ඉන්නා යාළුවෝ. අද පායලා තියෙනවා. චණ්ඩියගේ කිව්වා 4-5 විතර වෙද්දි වැස්සලු මේ දවස් ටිකේ මෙහෙට. අලි නම් ඇවිල්ලා තියෙනවා. අම්බානේ කලිය ඇවිල්ලා තියෙන්නේ. මාර්ම වීව් එකක් තියෙන්නේ. අහස බලන්නකො. බලාකුළු තියෙන විදිහ. අන්න අර පැත්තෙන් කඳු සෙට් එකම තියෙනවා. ඒ පැත්තේ 18 වංගුව රැට තමයි පේන්නේ. වාහන යනවා ලයිට් දාලා එහෙම. අර බලන්න.
අපි ආවේ අර අතනින් ඉඳන් අර පැත්තේ අර තින් වැව් බණ්ඩ එක. අන්න අර හරියේ තමයි අර බුලත උදැල්ලෙන් හරවුවා කියලා අපි මම පෙන්නමු වීඩියෝ එකේ. අන්න එතන අර පැත්ත. මාරම ලස්සන. වතුර මේ රසු රත් වෙලා නිකර උණු වතුර වගේ. ඔයාලට මෙහෙට ඇවිල්ලා උයාගෙන කන්න පුළුවන්. ඔයාලට ට්‍රී හවුස් තියෙනවා. මෙන්න මෙතනත් කට්ටියක් ඇවිල්ලා මේ ලිපක්කෙම හදලා අන්න කඳු වලල්ල හොඳටම පේනවා දැන්. මගේ channel එක subscribe කරලා තියාගන්න. ලස්සන වීඩියෝ සෙට් එකක් වලට දෙනවා ඉස්සරහට. like කරලා share කරලා support එකක් දෙන්න. ඔයාලගේ ආදරණීය කමෙන්ට් වලින් ලයික්ස් වලින් තමයි ඉතින් මගේ සතුට තියෙන්නේ. අපි දැන් හොටි පුච්චලා පරිප්පු හදලා වීඩියෝ එකක් දෙන්න. චන්ඩි අයියාගේ නවාතන්. ඔන්න අපි පරිප්පු හදන්න යන්නේ. අපි දන්නවා වගේ පරිප්පු අන්න ලුණු වැටුණා. ඒක යකට. ඔයාලටත් එහෙම ඇවිල්ලා උයාන කන්න පුළුවන්. බෙලිමල් එකක් බොන්න පුළුවන්. බෙලිමල් තලප රොටි ඉන්දියාප්ප පොල් රොටි පොලොස් සැඹුලක් ඕන එකක් ඔයාලට. පුල් ගෑවා කුමුළු අර පොළව රස්නේ හින්දා මේ පොළව තෙත හින්දා මේ ගින්දර පාර අල්ලන්න නැතේ නේ සෙන්ඩියා. අනිත් එක ඉතත් පොඩ්ඩක් උසත් වලි. උස මදි නේ. ගින්දර උඩට එන්න මදි. හැන්ද කපා ගත්තා අපි. ඔම බඩු උඩ තියෙනවා. අපි නැචරල් විදිහට එකක් මේ කරන්නේ. ජංගල් ලයිෆ් එකක් අපිට කරන්න යන ජංගල්. චන්ඩියා ඉතින් මෙහෙටන ගමන් මාර්ගය අපිට චුට්ටක් කියන්න පුළුවන්ද? කොහොමද එන්නේ මයංගනේ ටවුන් එකේ ඉඳන් සොරබර වැවට. සොරබරගාට කොච්චරක් දුර තියෙනවද? කිලෝමීටර් ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 2ක්. ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 2ක් තියෙනවා නේ. තියෙනවා. මේකල වැවේ ඉඳන් මීට මේ වැවට බන්ට් එකට තියෙනවා මීට 75ක් 80ක් විතර. 75ක් 80ක් විතර තියෙනවා නේ. ඔව් ඊට පස්සේ එතනින් අපි ඔරුවට නැගලා මේ දූපතට එන්න අපිට යනවා විනාඩි 15ක් විතර යනවා නේ. 15ක් විතර යනවා මෙතෙන් එන්න. නැත්නම් අපිට ආරක්ෂිතව අපේ ඡන්දයලා ගෙදරම දාගන්න පුළුවන්. දාගන්න පුළුවන්. දාලා අපි ලිප පොඩ්ඩක් උස මදි. ලිප පොඩ්ඩක් උස් කරගෙන චන්ඩියා මේ ගල් තුනක් කිව්වද? එක වැඩි වෙයි. වැඩි වේද? එකක් තියන්න වෙන්නේ. ඔහොම දර ටිකක් දාතන් ඉතින් යඩේ ඒක හරියට අලවන්න බැන්නේ. අල කරකෙමනේ හරි.
ගල අරපොත් මේක කරගෙන හරි. දැන් උසම ආවනේ. ආවනේ. දැන් උසාවනේ. අයියා මේ පෙත උස අපිට ෆැමිලි විදියට යාළුවෝ විදියට නේ ඡන්දේ. ඔව් ඕනේ විදියකට ඇවිල්ලා මෙතන ඔය කට්ටියට උයාගෙන කනවා නම් එහෙම මේ කෑම කන්න පුළුවන්. ඔව්. ඒ කට්ටිය ගෙනල්ලා හරිපු අපි හන්ද අපි නැචරල් හන්ද වතුර චුට්ටක් වුණා. අතිනේ කහටුප්පක් දැම්මද? කහ තියෙනවා. සුන පහටියක් දාන්න. ඒ මට හන්ද දෙනවා දිගන්නයි. එන්න ඒතර අපිට මෙහෙ සින්දු අර එහෙමයි කියලා කට්ටියට ආතල් එකක් දාන්න පුළුවන් නේද? එළි වෙනකන් පුළුවන් මේකේ. එහෙම කිසි ගැටලුවක් නැහැ. සින්දුවක් කියන්නේ සින්දු මේ සවුන්ඩ් දාගෙන එළි වෙනකන් මෙතන ආයේ කවුරුත් එන්නේ යන්නේ මේකක් නැහැ. අපිට පුළුවන් බාධාවක් නැහැ නේ. කිසිම බාධාවක් නැහැ. ඔයාලට ප්‍රයිවට් පාටියක් වුණත් ඇරේන්ජ් කරගන්න පුළුවන් මෙතන. ඔයාලට මේක ඔක්කොම හදලා දෙන්න. ඔයාලා එන්න දවස් 2-3කට කලින් හරි අපිට කියලා තියන්න දැනුවත් කරලා තියන්න. අවශ්‍ය කෑම බීම ටික දවස් කීයක් ඉන්නවද? ඔය ඔක්කොම ප්‍රයිවට් පාටියක් නම් සුපිරියට ගහන්න පුළුවන්. එළි වෙනකන් එළි වෙලක් සතියක් මාසයක් වුණත් අවුලක් නැහැ නේ. අපි සෙනික ලුණ්ඩිසක් මේ සම්බෝලයක් හදන්න යන්නේ. ශනික ලුණු සම්බෝලයක්. කට්ට සම්බෝලේ. කොටි සම්බෝලයක්. ජංගල් එකට ඔක්කොම හුරු වෙන්න ඕනේ. අපි මේ සෙනිකව ගහන්නේ වැස්සක් එනවා. වැස්ස ඉතින්සෙල්ලා අපි මේ Okay. ඉතින් යාළුවනේ අපි රොටි හදා ඉන්න ගමන් ආව මහා ලොකු වැස්සක්. මම කිව්වේ 4ට 4:00 5ට විතර වහිනවා කියලා. දැන් බලන්නකෝ ඉස්සල තිබ්බ හසයි දැන් තියෙන හසයි. අපි ඔරුවෙන් හිටියේ අන්න අතන ඈතින් හිටියේ. ඊට පස්සේ මෙතන දේ දුන්නක් තිබ්බා. මෙන්න මේ හරියට දේ දුන්නක් කරලා. ඊට පස්සේ අපි ඔරුවේ නැගලා අපි ආවා මෙතන. එද්දි ආයේ දේ දුන්න ගියා. ඔයාලට ඒක පෙන්න ගන්න බැරුණා නේ, සමා වෙන්න.
18 වංගු පැත්තට වහින්නේ නැහැ. අර අහසේ පැත්තට ඉර වැටලා. ඒ පැත්ත අහස අවුලක්ම නැහැ අර. මාර හුලඟක් ආ මේ බලන්න මේ රැලි දිහා බලන්න. මෙන්න හුලඟ තියෙනවා මේ රැලි දිහා බලන්න. සුරවුර මාර ඇස් දෙක පින් කරලා තියෙනවා. මෙන්න අපි දැන් මාසකට උඩදී වාහනේ ඇවිල්ලා ගියපු තැන ඔන්න හුලඟක් අල්ලනවා. මේ ටයිම් නම් කොහොමත් ඔරුවෙන් යන්න බෑ. හොඳම වැස්සක් එන්න යන්නේ. ඉක්මනට ඔරුවෙන් යන්න වෙයි අපිට. අන්න අර පැත්තට වහිනවා. වලට පේනවද ඈත? අර බලන්න. ඔන්න වැහි බින්දුව වැටෙනවා. ලොකු වැහි බින්දුව වැටෙන්නේ. බලන්න. වලට ඈතින් පේනවා අර සුදු පාට ඉරක් වගේ. අන්නේ වැස්ස තියෙන්නේ. වහිනවා මේ පැත්තට වහිනවා. අර අන්න අර පැත්තට. මේ රැල්ල වෙනස් වුණා. කුලඟ මේ පැත්තට එන්නේ. අන්න අර පැත්ත ඈත ඔයාලට පේනවද? දැක්කද වැස්ස වැටෙනවා? ඒක නම් මාරම් view එකක්. ඔයාලට පේනවද? ඔයාලා වීඩියෝස් වලින් දැකලා ඇති. බලාකුළු වලින් වැස්ස වැටෙනවා. කොහොමද ඒක? වාව්. මම හිතුවේ නැත්තර මේ වගේ සීන් එකක් මම අපේ කියලා. බලන්න බලාකුළු වලින් වැස්ස වැටෙන්නේ. දැකලා නැහැ නේද? දැකලා තියෙනවා. වීඩියෝස් දැකලා තියෙනවනේ. ලයිව් මගේ ඇස් දෙකට බලා ගන්න හම්බුණා. වහිනවා එන අපි ගොඩට යන්න ඕනේ දැන්. ඔරුවට හුලඟ අල්ලවුත් එහෙම අපිට යන්න හම්බෙන්නේ නැහැ. සුරබොර ඔන්න යාළුවනේ සොරබර කොහමද දැන් view එක? අපි මේ බෝට්ටුවෙන් මැදට ඇවිල්ලා අපිට යන්න බැරුව වැස්සට අහු වෙලා ඉන්නේ. මහා රයිය. අකුණු ගහනවා අපි නාගත්තා. ඔන්න චණ්ඩියයි යනවා මේ බෝට්ටේ තිබ්බ බඩු ටික ගිහින් දාලා. වැස්ස අතිවිශිෂ්ටයි. උදේ මම වීඩියෝ එක ගත්ත තැන තමයි මේ. මම කිව්වා අපි වාහනෙන් ආවා කියලා. අපි ගොඩබිමට යන ගමන් ඉන්නේ. වහිනවා. ඔරුවට හුලඟ අල්ලවුවොත් යන්න අමාරු වෙනවා අපිට. අපේ මේ වීඩියෝ එක එන් කරනවා. හොඳටම වහිනවා.
අකුණු ගගහ. එහෙනම් subscribe කරලා share කරලා like එකක් දීලා sub එක දෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා.